හරියටම සතියකුත් දවසකට පස්සේ සුපුරුදු ලෙන්ගතුකමින් ඔන්න අපි අදත් ආව ඇමියුස් නීච් හෝම් YouTube නාලිකාව තුළින් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මේ මහ පොළවට හොඳ වියදමත් අඩු වැඩි ලස්සනක් ගෙන දෙන ඉන්ටර්ලොක් ගල් වෙනුවට නිවසේ උද්‍යානය අලංකාර කරගත හැකි සිමෙන්ති වලින් ගල් හදන්න තමයි ඔන්න අද අපි වීඩියෝ එකකින් ලෑස්ති වෙන්නේ. වැලි කොටස් එකකට චිප් ගල් කොටස් භාගයක් සහ සිමෙන්ති කොටස් භාගයක් මේ බදාව මිශ්‍රණය සඳහා අපි එකතු කර ගන්නවා. දැන් වැඩි දෙනෙක් ඉන්ටර්ලොක් ගල් පාවිච්චි කරනවා තමන්ගේ නිවසේ පවා උද්‍යානයට. මෙහි මූලිකම හේතුව වන්නේ පිරිසිදු කරන්න පහසුයි. පහසුවෙන් වතුර බහිනවා, ඒ වගේම තමයි මිදුල මඩ වෙන්නෙත් නැහැ. මම මේ කිව්ව ප්‍රමාණවන් වලට අමතරව ඔයාට තව සිමෙන්ති ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ ගල් ටිකක් ශක්තියෙන් වැඩි වුණාට කමක් නැහැ. නැත්තම් මෙන්න මේ විදිහට ගල් කැඩෙන්න බලනවා. අනිත් එක තමයි මේ ගල් අපි හැදුවහම සතියක් විතර හොඳට වේල ගන්න. මේ ගල නම් කැඩුනේ මගේම වරදින්. මොකද මම මේක වේලගත්තේ දවස් 2ක් විතර වගේ. අපි නොහිතුවට ඉන්ටර්ලොක් ගල් බිමට ඇල්ලුවාම පොළව මතු පිට ඇති සාරවත් බව අයින් වෙනවා. ඒ වගේම අහසින් වැටෙන ජල බිඳු මේ මහ පොළවට උරා ගන්න ප්‍රමාණයත් අඩු වෙනවා. මහා මාර්ග නිසා මේ පොළව ආවරණය වෙලා තියෙන්නේ. තවත් ගොඩ නැගිලි නිසා, සංවර්ධන කටයුතු නිසා පොළව ආවරණය වෙනවා. දිනෙන් දින වැඩි වෙන ජනගහනයත් එක්ක මේ පොළවට නිදහසේ ඉන්න තියෙන ඉඩකඩ ප්‍රමාණය ඇහිරිලා යනවා. ඒ හින්දා මට පුළුවන් විදිහට මේ පොළව රකින්න දායක වෙනවා. මේ බදාම එක අනා ගන්නකොට ගොඩක් වතුර දාගන්න එපා. ගොඩක් වතුර දානකොට වෙන්නේ බදාම ඉහිරිලා යන එක. සර්කල් හැඩයට එහෙමත් නැත්නම් ඕවල් ෂේප් එකට හරි මේක හදාගන්න පුළුවන්. අඟල් 1/2ක් විතර ඝනකම හිටින විදිහට. ඉන්ටර්ලොක් ගල් වෙනුවට මේ විදිහට අඩිය තියන්න පහසු ක්‍රමයකට මේ ගල් හදලා තනකොළ වැව්වමත් මිදුල හුඟක් ලස්සනයි. ඒ වගේම තමයි ක්‍රමානුකූලව වතුර බැස්ම හැදුවම මිදුල ලස්සනට තියාගන්න පුළුවන් වගේම මිදුල මඩ වෙන එක වළක්ව ගන්නත් පුළුවන්. මේ විදිහට ඉරටුවක් පාවිච්චි කරලා හැමත් නැත්නම් ඇණයක් පාවිච්චි කරලා රටාවක් ඇඳගත්තාම ගලේ ලස්සන වැඩි වෙනවා වගේම වැස්ස කාලෙදි මේක දියසෙවිල් වලින් තොරව ලිස්සන් නැතුව තියාගන්නත් පුළුවන්. මගේ ගෙදර තියෙන පොඩි ඉඩ කඩක, ඒ වගේම තමයි අපේ ගෙදර කුකුලොත් ඉන්න නිසා ගස් කොළන් වවන්න වෙන්නේ හරිම පරිස්සමින්. මම ගත්ත අමුද්‍රව්‍ය ප්‍රමාණයෙන් මම මේ වගේ ගල් කැට 3ක් හදාගත්තා. මේවා ඉතින් ඔක්කොම එක දවසේ කරන්න බෑ. දවසට 2ක් 3ක් වගේ ඔයාලට හදාගත්තම ලේසියි. මම දැන් කියන්නම් මේක බිමට කොහොමද අල්ලන්නේ කියලා. මේක ගල් බොරළු වලින් තියෙන මිදුලකට තියෙනවා නම් මේ වගේ මං වගේ මේ ගල් කැට යටින් අයින් කරලා පස පොඩ්ඩක් තුනී කරලා තමයි මේක තියන්න ඕනේ. ඔයා පස් තියෙන මිදුලකට මේක අල්ලනවා නම් සෙන්ටිමීටරයක් විතර ඇතුළට හාරලා ඒත් පස තුනී කරලා මේක තියන්න පුළුවන්.
මේ තියෙන මං හදපු තවත් පාත්තියක්. මං තාම මේකේ පැල හිටෙව්වේ නෑ. පැල හිටවනකොට ඒකෙත් වීඩියෝ එකක් මං ඔයගලන්ට අරන් එන්නම්. මං ඔයාලට කිව්වේ මේ ගල කැඩිලා තියෙන්නේ මං දවස් 2ක් විතර තමයි වේලෙන්න තිබ්බේ. මේව හදලා සතියක් විතර වේල ගන්න. එතකොට ගල් කැඩෙන්නේ නෑ. සිමෙන්ති චුට්ටක් වැඩි කරලා. ඔය ඉන්න එක්කෙනෙක් මේගොල්ලෝ තමයි මගේ ගස් කොළන් ඔක්කොම කාලා දාන්නේ. උද්‍යානයේ අලංකරණයට ගන්න තනකොළ වර්ග කිහිපයක්ම තියෙනවා. තද පාට තනකොළ එකකට නම් මේ විදිහට මේ ගල්කට මේ පාටට තිබ්බට කමක් නැහැ. ඔයාට තියෙන ලා පාට තනකොළ පිට්ටනියක් වගේ නම් මේ ගල්කට කළු පාටින් පාට කරත් හුඟක් ලස්සනයි. මං අදහසක් තමයි කිව්වේ චුට්ටක් එහෙම කරලා බලමු ඉතින්. ඉතින් මේක මගේ අදහසක්. ඔයාලටත් අදහස් මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අද වීඩියෝ එකකින් සමු අරන් යන්නයි වෙලාව තියෙන්නේ. අද වීඩියෝ එක මෙතනින් අවසానයි. සමුගෙන යන්නයි මේ සූදානම. හැමෝටම සුබ දවසක්.